රිලා ඇමති ලක්ෂ 100කට වැඩිය රිලා උඩ වියදම් කරලා අද රිලෙවෙකුට අඹ ගෙඩියක් දෙන්න බැරුණා. නේ අපේ අධිකරණමත්තුමා කියනවා නඩු නම් කතා කරලා නෑලු නීතිඥ වුණාට. This is regarding the bribery. ඒ ගේකට වසන්ත සමරසිංහගේ මන්ත්‍රීතුමා හැමදාම වොෂ් එකක් දාන්න එනවලු. ඔය බලහිට අමිල කතා කරන දිහා. නිකන් මම කිව්වොත් අනේ මේ අමිල කටවාගින්නද පොඩ්ඩක් මේ මට කතා කරන්න දීලා මේ දන්න දේවල් කතා කරන කටහංගින්නද පොඩ්ඩක් කියලා මං කිව්වොත් එහෙනම් මොකද හිතේ? ඔයා හිතනද මං ඒක කටපියන් ඉදී කියලා? පේනවනේ පාර්ලිමේන්තුවේ ගුටි ගහ ගන්න හැටි. කටේ සර් රටේ ජනතාවට බොරු කියන එක අද විපක්ෂයේ කාර්යභාරය කරගෙන. ඒක අර ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ද්වේෂ සහගත ලෙස විවේචනය කරන්න දෙයක් නැති වුණාම බොරු පතුරන එක අද තමන්ගේ ජොබ් එක කරගෙන. අඩුම ගානේ බොරුවක් කියන්න කලින් ඇත්ත හොයන්න පුරුදු වෙන්න ඕන. නීතිඥයෙක් දයාසිරි කියන්නේ. නමට අර අපේ නේ අපේ අධිකරණමත්තුමා කියනවා නඩු නම් කතා කරලා නෑලු නීතිඥ වුණාට. එහෙම ගොඩක් නීතිඥයෝ ඉන්නවා. නීතිඥයෙක් වුණාට නඩුවක් කතා කරන්න ඕන. ආණ්ඩුවේ ඉන්න මේ MP කෙනෙක් ලෝය කෙනෙක් මේ ඔප්පුවේ ලියලා තියෙන්නේ අනුරාධපුර මැද ගේ එකක් ලක්ෂ 50ට මේක වටින්නේ ලක්ෂ 500ට ලක්ෂ 50ට ලියලා තියෙනවා. ඒ ගේකට අපේ වසන්ත Honorable member, this is irrelevant to the debate on No sir, this is regarding the bribery. This is regarding the bribery. ඒ ගේකට වසන්ත සමරසිංහගේ මන්ත්‍රීතුමා හැමදාම වොෂ් එකක් දාන්න එනවලු. නිකන් එනවා වොෂ් එකක් දාන්න විතරයි. මේක ටේබල් කරන්න කැමැති ලක්ෂ 50 ගේ එකක්. දොස්තරකම ගත්තයයි කියලාවත් දන්නේ නැති මිනිහෙක් දොස්තරකම අරන් තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ ඒකත් ඔප්පු කරලා තියෙන්නේ. කොලයක් අරන් කියවන්න කලින් ඕක මෙහෙමයි. අනුරාධපුරේ මගේ නගරය මහින්දානන්දයි අපේ තව ඇමති කෙනෙකු ඇතුළට දැම්මා. දැම්මේ මොනවද කැරම් බෝඩ් වලට. හැබැයි උන් කැරම් බෝඩ් බෙදුවා. හැබැයි මේ රිලා ඇමති ලක්ෂ 100කට වැඩිය රිලා උඩ වියදම් කරලා අද රිලෙවෙකුට අඹ ගෙඩියක් දෙන්න බැරුණා. රජයේ සල්ලි එයාට දාන්න ඕන අවුරුදු 40ක් රිලා ඇමතියා. මොකද රිලා වෙනුවෙන් වියදම් අරුන් කැරම් බෝඩ් බෙදුවා. බෙදුවට උන්ට 20යි 25යි දුන්නා නම් මේ රිලා ඇමතිට දාන්න ඕන මේ සල්ලි වලින් කිසිම තාම ගාණක් පෙන්නුවෙත් නැහැ. රිලෙවෙකුට ආප්පයක් අරන් දුන්නෙත් නැහැ. රිලෙවෙකුට අඹ ගෙඩියක් අරන් දුන්නෙත් නැහැ. තාම මේකේ ප්‍රතිඵලයකුත් නැහැ. ඒ සල්ලි රජයේ සල්ලි. ඒ වෙනුවෙන් අධිකරණයකට ගිහිල්ලා නඩුවක් දැම්මොත් ඔය රිලා ඇමති අවුරුදු 40ක දඬුවමක් දෙන්න ඕන ඔය රිලා ඇමතිට. ඔන්න ඔය වගේ හරිම අලාකලංචියකට මුහුණ පාන්න වුණා පහුගිය දවසකදී ජාතික ජනබලවේගයේ අමාත්‍ය වසන්ත සමරසිංහට අනුරාධපුර පැත්තේ ලක්ෂ 50ක ඉඩමක් 500ක් ගැනත් කතා වෙනවා. ඔන්න ඔය විදිහට තමයි පාර්ලිමේන්තුවේදී මේ කාරණේ දිගෑරුනේ. අර්ජුන ඕකටත් මුලපුරලා දුන්නා මේ ඔප්පුත් එක්ක.